මෙතනින් මචං එක දවසක් මම අල්ලගත්තා. හරි. ඩක්කල පයින් නැන්ටි කියන්නේ අපර දෙකෙන් මචං දාගත්තා. හරිද? මොනවද මේ තියෙන්නේ? බ්ලඩ් සැම්පල් නේ. වතර වැටෙන්නේ. පන්සලක් තියෙනවා. පන්සල පව් කරපු ගමන් මම බලමු හොයන්නත් බෑ කියලා. මොන පිටියේ නම් ගියා හරිද? මොන පිටියේ ලැබොරටරි වන්නේ නැහැ. අයියේ මේ සනස බැංකුවක් තියෙනවා ළඟ. සනස බැංකුවක්. මෙන්න මෙතනින් මචං එක දවසක් මම අල්ලගත්තා. හරිද? 1.4ක් ගන්න යන්න දෙනවා එතෙන්ද. බලමු. බ්ලඩ් සැම්පල් එකක් ගන්න ලොකේෂන් එක කතා කරලා මචං කිව්වේ මේ බ්ලඩ් සැම්පල් එකක් ගන්න දෙනවා කියලා කිව්වේ මචං. බලමු එතන ගිහලා මොකක්ද කියලා. ඩක්කල් පයින් නැන්ටි කිලෝමීටර් 1.8ක් තියෙනවා. අද මචං කොළඹ කරන්න බෑ කිව්වට කොළඹ තමයි මේ දුවන්නේ. කොළඹ දුවන්නේ ෂේප් එකක්. ෂේප් එක යන්නේ මාමර දෙක හරි. අයියෝ බලලයිට් එක පස්සට දෙන ඩක්කලෙන් යවලන්න. දාගන්න දෙන්නේ අප්පර දෙකෙන් මචං දාගත්තා. හරිද? නැත්නම් ඉතින් පට්ට කන්න යනවා මචං. ඔතන විනාඩි 5ක්වත් ඉන්නේ නැහැ. මොකද පාරවල් 6ක් විතර තියෙනවා. ඔක්කොම රවුමට ගිහිල්ලා 5ක් ගිහිල්ලා 6 වෙනි එක ආයෙනකොට තමයි සෙට් වෙන්නේ. දැන් මෙතන යන්නේ. ඔව්. කොතනද? ජංගලයක් කැල්ලා තියෙන්නේ. ඒකේ මෙහා පැත්තේ. ඒ ගියේ. ඒ ගේට් එක පොඩි ගේට් එක. හරියට. කවුරු හරි ඉන්නවනේ එතන? දෙන්න මචං මම කලින් ඇවිත් තියෙනවා. හරිද? මොනවද මේ තියෙන්නේ? මේක බ්ලඩ් සැම්පල් එක. බ්ලඩ් සැම්පල් නේ. වත්තල පැත්තට නේද තියෙන්නේ? ඔව්. පන්සලන්දියෙන් තමයි ලැබොරටරි එක තියෙන්නේ. මම ලොකේෂන් එක ඔයා පන්සලන්දිය බස් ස්ටෑන්ඩ් කියලා තමයි දාලා තියෙන්නේ. එතෙන් ගිහිල්ලා මොකද්ද මේකේ නම මිස්? මේ පොඩක් ඉන්නවම ෂෙයා කරනවා. එතන එක්කෙනෙක්ගෙන් ඩිරෙක්ෂන් ඉල්ලගෙන මට ෂෙයා කරනවා හරි. ලොකේෂන් දාලා නැහනේ? දාලා නැහනේ. මේ ඇඩ්‍රස් එක තමයි දාලා තියෙන්නේ. ලොකේෂන් එක මොකද්ද? පන්සල ජංක්ෂන් උණුපිටිය වත්තල. ඔය පන්සල ජංක්ෂන් එකේ මේ පන්සලක් තියෙනවා. පන්සල පව් කරපු ගමන් මේ මම 900 ගණන් තමයි පෙන්නන්නේ. හරි 900. හරි. thank you. මේ එතන කියලා මෙයාට කෝල් එකක් ගත්තා නම් හරියන්නේ. ජයන්ති මිස්. හරි හරි. කවන්නේ හරි මොනවද නේද? අපි එතන ගිහිල්ලා මචං කුකුලොත් ඉන්නවා. අන්න දිනනකොල්ලෝ කිලෝමීටර් 6ක් දෙනවා. ගිහිල්ලා බලමු දැන් හොයන්නත් එපා ගිහිල්ලා. අපි ඉස්සරහින් සෙට් වෙමුද? මචං. දැන් ඉන්නව හරවන. නැත්තම් හැප්පුවත් එහෙමනේ. දාගත්තා. බලමුකෝ දැන් හුණු පිටියට යන්න බෑ මචං. හුණු පිටියට නම් ගියා එයාට හුණු පිටිය ලැබොරටරි හොයන්න බෑ. එයා කිව්ව ලොකේෂන් එකට ආවා මචං. හරිද? ආව කියන්නේ අර හුණු පිටිය පන්සලක් ගාවට එන්නේ කියේ. ඉතින් ආවා. බලමු කෝල් එකක් දීලා ඔය කියන්නේ මිස් පික්මි එකෙන් කතා කරන්නේ. මිස් අර මේ මං ඇවිල්ලා ඉන්නේ හුණු පිටිය විජේසුන්දරාම පුරාණ විහාරය කියලා නේද මේ. හරි. හරි ඔයා කියන්නේ මේ කෙලින්ම ඇවිල්ලා වමට දාන්න කියලා වමට දාලා පල්ලෙහාට එන්න කියලා කියන්නේ නේ. හරි මිස් හරි. මොනවද කියනවා මචං මේ තේරෙන්නේ නැහැ. කැමේ දුරද? අයියේ මේ සනස බැංකුවක් තියෙනවා ළඟ. සනස බැංකුවක්. සනස බැංකුවක් මේ පැත්තේ නෑ මට. නෑනේ. හරියට මම ඉතින් හිතේ මචං ගදුමට වැටිච්චා. බලන්න නේද? හරි නෑ. පිටේ යන්න කරන්නේ.
හරි නේද? අතන මං අතන ලොකේෂන් එකේ ඉතින් අර හැරෙන්නේ. ඉස්සරහට බුදු පිළිමයක් ඔව් තියෙනවා. එතනක් තියෙනවනේ. මං අර ඔයාට ඕනනම් අරින් හරි මේ පන්සලට දිගට ඔව් නේ මං නෑ අර බෝඩ් එක තිබ්බනේ හුණුපිටිය විහාරස්ථානය කියලා එතන ගහලා. ඒකයි මං ඇහුවේ කොහෙටද යන්නේ කියලා. ආයි මං හිතුවා තව එකක් තියෙනවා එහාට. එහෙමද? පන්සලකට බෝඩ් එකක් තියෙනවා. හරි නෙමෙයි නේද? හරි. thank you. ඒක තියරයි. දැන් නම් මචං යන්න ඕන මට. දැන් යමුනේ. කොහෙද ඉන්නේ? ඉන්නේ වත්තල.